Hello guys, welcome to back my YouTube channel. කොහොමද ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. අද අපි යන්නේ අපේම යාළුවෝ කට්ටියක් ඉන්න තැනකට. පුළුවන් නම් ගෙස් කරන්න බලන්න වීඩියෝ එක යන්න කලින්. අපි ඉන්නේ මාතර. ඒ නිසා අපි නිල්වලා ගේට් එකෙන් නිල්වලා එන්ට්‍රන්ස් එකෙන් තමයි හයිවේ එකට දැම්මේ. අපි අද යන්න ඕන දෙහිවල. ඒ කියන්නේ කොට්ටාවෙන් තමයි අයින් වෙනවා. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ අද අපේ ගමන් සැකයෝ ටික සමහරු නම් නීදී සමහරු නම් අවදී ඉන්නවා. ඔන්න ගෙස් කරපු තැන. ඔන්න අපි ආවා. මෙච්චර දවල් උනේ නම් මේ එන්න නෙවෙයි අපි මීට කලින් එක ගොඩක් තැන්වලට ගියා. ඒවා නම් ඉතින් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඔන්න අපි සුව එක ඇතුළට ආවා. අපි සුව එකේ මුලින්ම බලන්න යන්නේ මින් මැදුරට. ඔන්න අපි දැන් ඉන්නේ මින් මැදුර. අනේ ළමයි මගේ වීඩියෝ ගොඩක් පැහැදිලි නම් නෑ. හරියට වීඩියෝ වෙලක් නැති තැන් ගොඩක් ඇති. ඒකට මට සමාව වෙන්න. මේ මගේ පළවෙනි vlog එකේ ඉඳලා ගොඩක් අඩුපාඩු ඇති. මොකද මම තාම හරියට මට YouTube ගැන ගොඩක් ලොකු දැනුමක් නෑ. මේක මම හරිම ආසාවෙන් පටන් ගත්ත දෙයක්. ඒ නිසා මගේ වැරැද්දක් තියෙනවා නම් ඔයාලා දන්න දෙයක් තියෙනවා ඒක මට කමෙන්ට් එකකින් දාලා මට ඒක කියලා දෙන්න. ඒක මට උදව් කරන්න. ඒක මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මින් මැදුරේ ගොඩක් ලස්සන මාළු ඉන්දියා. අපේ මචූඩි මාළි තමයි ගොඩක්ම මාළුන්ට ආසේ. ඒ නිසාම තමයි අපි මින් මැදුරට ඉස්සෙල්ලම ගියේ. හරියට වීඩියෝ වෙච්ච නැති දැන් තියෙනවනේ. ඒකට මම ආපහු ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මාළු බලලා ඉවර වෙලා අපි ගියේ කුරුළු වෙනට. තාම අපි යන ගමන් ඉන්නේ. ඔන්න අපි දැන් මින් මැදුරෙන් එළියට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි දැන් මින් මැදුරෙන් එළියට ආවා. ඊට පස්සේ අපි ගියේ කුරුළු වෙන බලන්න. කුරුළු වෙනෙත් එක ලස්සන එක පාට චූටි ලොකු එක ජාතිය කුරුළු ඉන්දියා මැකෝස්ලා ඉන්දියා මැකෝලා ඉන්න තැනට නම් වෙනදට උඩට නැගලා එයාලට කෑම දීලා එයාලව අපේ අතට ගන්න පුළුවන් මේ අත උඩට. ඒ වුණාට මේ පාරේ නම් අපිට එතනට යන්න ඕන. මොකද පඩිපෙල් ගොඩක් දිරලා ඒව ලීවලින් හදලා තියෙන්නේ. ඒ සුවගේ වැඩ කරන අය කිව්වා ඒක දිරල නිසා උඩට. හැබැයි ඒ වෙලාවේ කොරිනාස්ලා වගේක් නම් උඩ ඉන්දියා. ඒකට ගියාට අපිට යන්න දුන්නේ නැහැ. ඒ නිසා අපි කුරුල්ලු වෙන මටේට පොඩක් ඉන චූටි කුරුල්ලු ජාති බලලා එහෙම බලලා ඉතින් ඇවිදගෙන ගියා. මට සූ එකේ ඉන හැම සතෙක්ගෙම මම බැලුවට මට ඒ වීඩියෝ ක්ලිප් නම් ගන්න බැරි වුණා ළමයි. ඊට පස්සේ මේ තමයි මට අපි දැක්ක හරි අපූර්ව යාළුවෙක් බැබුන් කෙනෙක්. එයා ෆෝන් කවර් එකක් ටච් කර අනේ මන්දා මොකද ලොකු සෙල්ලමක් දානවා. ඉන්නේ ගොඩක් අපිට වගේනේ බලන්න. ඔන්න ඊට පස්සේ ඉන්නේ මේ තමයි මගේ නංගිලා ටික. ඊට පස්සේ වෙලාව ඉතුරු වෙලා තිබුණ නිසා අපි ආව බෙල්ලන්විල පාක් එකට. මේ බෙල්ලන්විල පාක් එකට යන කලින් ඔන්න ළමයි අපි දැන් බෙල්ලන්විල පාක් එක ඇතුළට යමු. බෙල්ලන්විල පාක් එක යන්නේ හරිම නිස්කලංක තැනක්. බයිසිකල් පදින්න පුළුවන්. මට නම් බයිසිකල් පදින්න බෑ. නංගිලා මල්ලිලා බයිසිකල් පැතරෙනකම් අපි මේ වාඩි වෙලා ඉන්නවා. හරිම හවස් වරුව ගත කරන හරිම ලස්සන තැනක්. හරිම නිදහස්. ඒ අතරතුරේ අපි වාඩි වෙලා ඉන්නකොට හෙලිකොප්ටර් ගොඩක් ගියා. මොකක් හරි තියෙනවා. ඊට පස්සේ අපි ඒ වැඩ සේරම ඉවර කළා. ඔන්න දැන් අපි ගෙදර එන්න පිටත් වෙන තමයි හදන්නේ. අපි කොට්ටාවෙන් හයිවේ එකට දාලා දැන් මේ ගෙදර එන ගමන් තියෙන්නේ. අපි එහෙන් ආවේ 5:00ට විතර හවස. තාමත් අපි මේ ගෙදර යන ගමන්. ඊට පස්සේ 7 වෙන්නත් කලින් කොහොමරි අපි ගොඩගම එන්ට්‍රන්ස් එකේ එක්සිට් වුණා. මගේ ආදරණීය යාළුවෝ හැමෝටම කියන මේ vlog එක බලන්න. අඩුපාඩු තියෙනම් කමෙන්ට් එකකින් ඒක මට කියන්න. ඒ වගේම තමයි මාව subscribe කරන්න